ගණිකාවකට පෙම්බැති තරුණයා මිදියෙන් එහා ලෝකෙ කඩලා බෙදාගත්තෙම රාත්‍රියේ සිට සති දෙකක් ගත විය. අමින්ත සහ සීතා අතරේ රාත්‍රියේ අඳුරට පමණක් රහසක් වූ කිසිදු ශාරීරික බලාපොරොත්තුවක් රහිත බැඳීමක් ගොඩනැගී තිබුණි. සෑම රාත්‍රියකම පාහේ අමින්ත රැකියාව අවසන් වූ පසු විනාඩි 10ක් හෝ 15ක් සීතා හමුවීමට පැමිණියේය. කුම් කතා කළේ දේශපාලනය, කාලගුණය, නැතිනම් අභීත කියවන නවකතා ගැනය. කුම් කතා නොකළ එකම දේ නම් සීතාගේ රැකියාව සහ ඇගේ වේදනාවය. සෙනසුරාදා දිනක අභින්ත තම දිනපොතේ පිටු කරලමින් සීතාගේ මුහුණේ සිනහවක් ඇති කිරීමට නැති එකම මාර්ගය වීදියෙන් පිටත ලෝකයා ඇයට පෙන්වීම බව වටහාගත්තේය. ඊළඟ රාත්‍රියේ අභින්ත ඇය අසලට ගියේ බරපතල මුහුණකිනි. සීතා මට ඔයාගෙන් උදව්වක් අවශ්‍යයි මොකු කීවේය. දව්වක් මගේ. ඇය පුදුමයෙන් ඇසුවාය. මම ගණිකාවක් අභින්ත. මම ඔයාට උදව් කරන්නේ කොහොමද? මට පුස්තකාලයෙන් දුර්ලභ පොතක් සොයාගන්න බැහැ. ඒක තියෙන්නේ නගරයේ පැරණි කොටසේ හෙට දහවල් කාලයේ විතරයි ඒක බලන්න පුළුවන් අභින්ත බොරු කීවේය. කරුණාකරලා හෙට දහවල් මාව හම්බ වෙන්න එන්න පුස්තකාලය ළඟට. මට කම්පැනි එකක් දෙන්න. ඔයා දන්නවනේ තනියම පොත් හොයනවා කියන්නේ දුක වැඩක්. සීතා ගැඹුරින් හුස්ම ගත්තාය. දහවල් කාලයේදී මැදියම් මන්සන්දීන් එපිට ලෝකයකට යාම යනු හැගේ වෘත්තීය ජීවිතයේ නීති කොට කිරීමකි. එනිමහනේ හැයව දැකීම හැයට අන්තරායකාරී විය හැක. මට බැහැ අභින්ත මම එතනට ආව ප්‍රශ්නයක් තිබේ. මම ඔයාව ආරක්ෂා කරනවා. කවුරු හරි ඇහුවොත් ඔයා මගේ පරණ විශ්වවිද්‍යාලයේ යාළුවෙක් කියලා කියන්න. ඔහු ඉතා අහංකව පැවසියේ. විනාඩි 30 අපි පොත හොයලා ආපහු එමු. පොඩි දෙයක් කමු. ඔයාට මට කියන්න පුළුවන් ඔයාගේ කැම්පස් එකේ සිදුවී. සීතාට තේරුණේ මේ තරුණයා ඇයට අවශ්‍යතාවයක් නොමැතිවොත් නිදහසේ මොහොතක් ලබා දීමට උත්සාහ කරන බවයි. ඇයගේ හදවතේගු මසර ගණනාවක් තිස්සේ මීගිය පැරණි සිහිනයක් නැමැත පණ ලැබුවාක් මෙන් විය. මම එන්නම්. ඒත් මාව හඳුනන කෙනෙක් හිටියොත් ඔයා හිතනින් මාරු වෙන්න ඕනි. ඇය අවසානයේ කීවේ දැඩි කොන්දේසියක් මතේ. පුරම්දු වෙනවා අභින්ත සතුටින් පැවසිය. ඊළඟ දහවල් පුස්තකාලය ඉදිරිපිට වූ උද්‍යානයේ අභින්ත නයිවසිල්ලෙන් බලා සිටියේය. නියමිත වේලාවට සීතා පැමිණියාය. ඇය සිටියේ සරලනින් පැහැති කපුසාරියකින්. ඇගේ මුහුණේ තිබූ දැලිමීකක් පඩුවෙන් ඇය අතිශයින්ම ලස්සනට දිසුවාය. ගණිකාවකට වඩා ඇය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් මෙන් පෙනුනි. අපි මුලින්ම කෑම කමු අභීත සිනහසෙමින් පැවසිය. උහු ඇයව නගරයේ සාමාන්‍ය මිනිසුන් ගැවසෙන තැනකට නොව පොකුණක් හසල ඇති කුඩා නිස්කලංක කැෆේ එකකට රැගෙන ගියේය. උන් කෑම කන අතරේ මොන්ගේ සංවාදය කිසිදා නොගිය ගැඹුරු මාවතකට පිවිසියේය. ඇත්තටම මම කැම්පස් ගියේ නැහැ. සීතා හිමින් පැවසුවාය. මම දන්නවා අභින්ත කීවේ ඇගේ ඇස් දෙසම බලමිනි. මම හීන දැක්කා. මට ඕන උනේ ගුරුවරියක් වෙන්න. මම ඉස්කෝලේත් හොඳටම කළා. හැබැයි ඇගේ හඬ වියලන්නට විය. ඇය දිගටම කතා කිරීමට උත්සාහ කළත් ගුරුවරයා යමක් සිරුවාක් මෙන් නිශ්ශබ්ද විය. කමක් නැහැ. කියන්න ඕන නැහැ. අභින්ත ඇගේ හත ස්පර්ශ නොකර මේසය මත තිබූ ඇගේ හතට සමීපව තම හත තැබිය. අපේ තාත්තා ණය වුණා. ගොඩක් ණය වුණා. සීතා කීවේ වචන ගුරුන් එළියට විසි කරන්නක් මිනි. ඊමය ගෙවන්න තැනක් තිබ්බේ නැහැ. අම්මා අසනීප වුණා. මට පුළුවන් එකම දේ මේක විතරයි. මම මේක කළේ මගේ කැමැත්තෙන් නෙවෙයි මට සිද්ධ වුණා. ඇයගේ යම පාපුච්චාරණය අභීතගේ ආදරයේ කදනම ශක්තිමත් කළේ. උහු දැන සිටියා ඇයගේ ඇස්වල වූ වේදනාව සැබෑ බව. මම ඔයාව විශ්වාස කරනවන් සීතා අභීත කීවේ හදවතින්මය. ඔයා වැරදි කෙනෙක් නෙවෙයි. ඔයා වීරවරියක්. ඔයා ඔයාගේ පවුල වෙනුවෙන් ඔයාගේ ජීවිතය කැප කළා. ඊක් වචන සීතාගේ සිතට තදින්ම කාවැදනය. වසර ගණනාවක් තිස්සේ ඇය ඇසුවේ නින්දා සහ ගැරහීම් පමණි. පළමු වතාවට කෙනෙක් ඇයගේ කැපකිරීමට වේ. ඇයගේ ඇස්වලින් කඳුළු ගලා ආ අතර ඇය ඉක්මනින්ම ලේවා පිස දැමුවාය. මම නරකයි අභීත. මම ඔයාට හොඳ නැහැ. ඔයා තීරණය කරන්න එපා මට හොඳ නරක දේවල් මොනවද කියලා අභීත කීවේ ස්ථිරව. මම දන්නවා මට අවශ්‍ය කවුද කියලා. කුම්ගේම රහසිගත හමුවීම අවසන් වූයේ අභිත ඇයට පොතක් තැද්දක් ලෙස දෙමනි. එය ඇගේ ජීවිතය ගැනම කතාවක් වූ අනාගතය ගැන වූ පොතක් විය. සීතා එදා රැය නිදි නොලබා කල්පනා කළේ මේ තරුණයාගේ ආලෝකය නිසා මගේ හඳුරු ලෝකයේ බිදී යාවිද. කියන්න කතාවෙ ඉන්න අභීත සහ සීතා අතර වූ රහසිගත හමුවීම් වැඩි විය. උන් පුස්තකාලයට ගියේ නැත. ඒ වෙනුවට නගරයට පිටින් කුඩා වැවක සිවනට ගොස් කතා කළා. මෙම අවස්ථාවලදී සීතා තම වෘත්තියේ වේදනාව මොහොතකට අමතක කළාය. ඇය සිනාසුනාය. ඒ සිනහව අභීතගේ ජීවිතයේ මෙතෙක් දුටු සුන්දරම දසුන විය. අභීත තම ආදරය සැඟවීමට උත්සාහ කළත් මුහුගේ හැසිරීම වෙනස් වී තිබුණි. උහු රාත්‍රියේ ප්‍රමාද වී ආවේය. මුහුගේ මෝනය වූ අමුතු සතුටක් ඔහුගේ මවට සැකයක් ඇති කළේය.
නිනක් සවස අභීත කාර්යාලයේ වැඩ අවසන් කර සීතාව හමුවීමට යමින් සිටියේය. ඔහු සිනමා ශාලාවක් පසුකර යමින් සිටියදී ඔහුගේ දිගුකාලීන මිතුරෙකු වූ රංග හමුවිය. රංග යනු සමාජයේ පිළිගත් අගති විනිශ්චයන්ගෙන් පිළුණු තරුණයෙකි. අභීත කොහෙද මේ හදිසියෙන් යන්නේ? රංග මිත්‍රශීලීව හැසිය. මම කොඩි වැඩකට යනවා ළඟ. පස්සේ කතා කරමු. අභීත ඉක්මනින් මග හැරීමට උත්සාහ කළේය. අනෙක් ඉන ළඟ අභීතව හල්ලාගෙන පැවසිය. අපේ මිසුව දන්නේ නෑ මේ දවස්වල ඔයාලට යන රහස් ගමන මොකක්ද කියලා. අභීත රංගව මම හැරීමට උත්සාහ කළත් රංගගේ ඇසික වරම පිටුපස උපදික වේදිකාව මත නතර විය. රංගගේ සිනහව ක්ෂණිකව වියකී ගියේය. සීතා පැමිණෙමින් සිටියාය. ඇය සිටියේ වැඩ කරන ඇඳුමින් නුවොත් ඇගේ හැවිදීම ඇගේ රූපය සහ ඇගේ ඇස්වල වූ අඳුර රංග වහාම හඳුනාගත්තේය. මක්නිසාද සීතා මෙදියම් මන්සන්දී ප්‍රසිද්ධ මුහුණක් වූ බැවිනි. සීතා අභීත දෙසට කෙලින්ම ගමන් කළේ කතා කිරීමට අවශ්‍ය වේ. අනේ අභීත රංගගේ කටහඬ උපහාසයෙන් පිරිදියේය. මම දන්නවා ඔයා මොන වැඩකටද මේ හදිසියෙන් යන්නේ කියලා. මේකද ඔයාගේ පොඩි වැඩේ. අභීත සීතා අසලට මේ රංගට මුහුණ දුන්නේය. රංග ඔයාට කරන්න වැඩ නැත්නම් ගෙදර යන්න. මේ සීතා මගේ මිතුරියක් අභීත කිසිම පසුබෑමක් නැතිව පැවසිය. රංග මහා අනෙන් සිනාසුනේය. මිතුරියක් අභීත ඔයාගේ මිතුරිය කවුද කියලා මේ නගරයේ හැමෝම දන්නවා. ඔයා කොහොමද මේ වගේ කෙනෙක් එක්ක? ඔයාට මුරේ නැත්ත. නීගනිකාවක් සීතාගේ වචනය ඇසුව විට ක්ෂණිකව ශීතල වී ගියාය. ඇයගේ මුහුණ සුදුමෙලි වූ අතර ඇගේ ඇස්වල වූ වේදනාව නැවතත් වැඩි විය. ඇය බලා සිටියේ අභීත කලාය කියාය. ඒක අභීත කලා ගියයි නැත. උහු රංගගේ කමිසය හල්ලාගත්තේය. නැවත ඔය වචනය කියන්න එපා. අභීතගේ කටහඬ කිතරම් දැඩි වීදයත් රංග මොහොතකට බියට පත් වී. ඔයා කාටවත් විනිශ්චය දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔයා මෙතනින් යන්න. රංග ඔහුගේ කමිසය නිදහස් කරගෙන උපහාසයෙන් සිනාසුනේය. හරි මම යනවා. ඒත් මම මේ කතාව අපේ හැම යාළුවෙක්ටම කියනවා. ඔයාගේ තාත්තාට මේක ආරංචි වුණත් එයා මොනවා කරයිද කියලා බලමු. හරිස්සමෙන් ඉන්නකන් පබීත රංග එතනින් නික්ම ගියේ වේගයෙන්ය. සීතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී සිටියාය. ඇය අභීත දෙස බැලුවේ කඳුළු පිළුණු දැසිනි. ඔයාට පේනවද? මම කිව්වා මම ඔයාට හොඳ නැහැ කියලා. ඔයාගේ හොඳ නම ඔයාගේ ජීවිතය මම විනාශ කරනවා. ඔයා දැන්ම යන්න අභීත. මට ඔයාව එකක්. සීතා කීවේ අනමින්ය. අභීත ඇයව තම දැතින් අල්ලාගත්තේ. නැහැ සීතා ඔයා මගේ ජීවිතය විනාශ කරන්නේ නැහැ. ඔයා මගේ ජීවිතයට ආලෝකය ගෙනාවා. රංගල වගේ මිනිස්සු තමයි අපේ ජීවිත විනාශ කරන්නේ. අභීත පැවසුවේ දැඩි අධිෂ්ඨානයෙනි. ඔයා දන්නවද ඔයා මොනවද කරන්නේ කියලා? ඔයා තෝරාගත්තේ මුළු සමාජයටම විරුද්ධව යන්න. ඔයාට මාව අතාරින්න වෙනවා. මම ආයෙත් මේ ජීවිතයට වැටෙනවා. ඒත් ඔයාගේ ජීවිතේ විනාශ වෙන්නේ නැහැ. මම ඔයාව අතාරින්නේ නැහැ. අභීත කීවේ ඇගේ ඇස් දෙස බලාගෙන. මම ඔයාට ආදරෙයි සීතා. ඔයා කවුරු වුණත් ඔයා මොනවා කළත් මම ඔයාට ආදරෙයි. මට ඔයාව මේ අඳුරෙන් එළියට ගන්න ඕනේ. සීතා හැනුවාය. ඒක්මචන ඇගේ හදවත තුළ කවදාවත් නොවැසුණු තනුවක් වැළුවසේය. නමුත් එම සතුට ක්ෂණයකින් වියක් බවට පත්විය. රංගගේ තර්ජනයෙන් සත්‍යයක් බවට පත්වුව කුමක් සිදුවේද? කිරිහින සිහින රංගගේ තර්ජනය ඉක්මනින්ම යථාර්ථයක් බවට පත්විය. දින දෙකකට පසු අභීත කාර්යාලයේ වැඩ කරමින් සිටියේදී ඔහුගේ ජංගම දුරකථනයට නොනවතින හැමතුම් ලැබුණි. ඔහුගේ පියාගෙනි අභීත නිවසට ගිය විට නිවස පුරා පැතිර ගියේ බීතියේ සහ කෝපයේ අඳුරු සෙවණැලකි. ඔබගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකු වූ අතර සමාජයේ ගෞරවය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසු වූ අයෙකි. ඔහු මුළු සාලය පුරාම හැමදෙමින් සිටියේ. ඔහුගේ මුහුණ කෝපයෙන් රතු විය. අභීත මේ මොනවද මට ආරංචි වෙන්නේ? රංග මට කතා කළා. මේක ඇත්තද? ඔයා මේ නගරයේ නම කැත කරනවා. පියා කැසුවේ. අභීත සංසුන්ව සිටීමට උත්සාහ කළේය. තාත්තා රංග කියන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. මම විශ්වාස කරන්නේ නැහැ. මේක අහපන් පියා කීවෙත් තම පුතා ඉදිරියට ගොස් ඔහුගේ ඇස් දෙස කෙලින්ම බලමිනි. මම මේ නගරයේ අවුරුදු 30ක් ගෞරවයෙන් ජීවත් වුණා. මිනිස්සු මට ගෞරව කරනවා. මගේ පුතා මේ වීදි ගැහණියක් සමග ඇවිදිනවා කියලා ආරංචි වුණත් මම ජීවත් වෙන්නේ කොහොමද? ඇය වීදි ගැහණියක් නෙමෙයි. ඇය සීතා. ඇය අපේ සමාජයේ පීඩනයට ලකුණු තරුණියක්. අභීත දැඩිව ප්‍රතිචාර දැක්විය. මම ඇයට ආදරෙයි. පියාගේ මුහුණේ වූයේ දැඩි කම්පනයකි. ඔහු තම පුතාට පහර දීමට තරම් කෝපයට පත්විය. ආදරෙයි මේ මෝඩකම නවත්වන්න. අභීත ඔයාගේ රීන මොනවද? ඔයාගේ වෘත්තිය මොකක්ද? ඔයාට ගැලපෙන ගෑනු ළමයෙක් මේලක නැද්ද? මේක ආදරය නෙවෙයි. මේක ඔයාගේ ජීවිතය විනාශ කිරීම. මගේ ජීවිතය මම තීරණය කරනවා.
අභීත කෑ ගැසුවේය. නැහැ. ඔයා එහෙම කරන්නේ නැහැ. ඔයා හිටම හැම අතහරිනවා. නැත්නම් ඔයාට මේ ගෙදරින් යන්න වෙනවා. ඔයාගේ රැකියාව, ඔයාගේ අනාගතය මේ සියල්ලම ඔයාට නැති වෙනවා. මම ඔයාට තෝරා ගැනීමක් දෙනවා. අභීත අසරණ විය. ඔහු ආදරය කළේ සීතාගේ ආත්මයට පමණක් වද මුළු ලෝකයම හෙන දුටුවේ ගුරුගේ නින්දාව ලෙස. පියා සමන ඇති වූ ගැටුමෙන් පසු අභීත සීතාව හමුවීමට මෙදියම් මන්සන්දියට පිය එදැඩි කනස්සලෙනි. අභීත ඔයාගේ මුහුණේ මොකක්ද මේ වෙනස? ඔයාගේ තාත්තාට ආරංචි වෙලා නේද? සීතා ඇසුවේ ඒ වන විටත් තමාගේ තීන්දුව ගෙන ඇති නිසා දැඩිවේ. සීතා ආරංචි වුණා. එයා මට තර්ජනය කළා. එයාට ඕන මම ඔයාව අතහරිනව දකින්න. අභීත ඇගේ නෑත් සල්ලාගෙන කීවේය. ඊත් මම එයාට කිව්වා මම ඔයාට ආදරේ කියලා. මම ඔයාගේ පැත්තේ ඉන්නවා. සීතාවගේ දැත් සෙමෙන් නිදාහැරියාය. ඇගේ ඇස්වල වූයේ තවදුරටත් වේදනාව පමණක් නොවේ. එහි ස්ථිර අධිෂ්ඨානයක් තිබුණි. අභීත මම ඔයාට බරු කිව්වන් සීතාගේ හන වෙවලන්නට විය. මම ඔයාට කිව්වා මම මේක කළේ මගේ කවුලට කියලා. ඒක ඇත්ත. මේ නෘත්‍යයට ගිය පසු මගේ ආත්මය පරිදුන්නා. මට ඔයාව සතුටු කරන්න බැහැ. ඔයාට අවශ්‍ය පිරිසිදු ජීවිතයක්. ඔයාට මාව බිරිඳක් විදිහට පෙන්වන්න බැහැ. මිනිස්සු ඔයාට සමච්චල් කරයි. මම ඒක කරන්න දෙන්නේ නැහැ. අභීත පුදුමයට පත්විය. සීතා ඔයා මොනවද මේ කියන්නේ? ඔයාට මොකුත් වෙලා නැහැ. මම විතරයි ඔයාට ආදරය කරන්නේ. අනිත් අය ගැන අපිට වැඩක් නැහැ. මට වැඩක් නැහැ කිව්වට මට ඔයා ගැන වැඩක් තියෙනවන්. සීතා කීවේ තම කඳුළු සඳවා ගනිමිනි. මම ගත්ත තීරණයක් තියෙනවා. මම හෙට මේ නගරයෙන් යනවා. අභීතගේ හදවත ක්ෂණිකව නවතින්නට විය. මොකක්ද? කොහේටද? ඔයා මගෙන් ඇහුවේ නැත්තේ. ඔයාගෙන් ඇහුවා නම් ඔයා යන්න දෙන්නේ නැහැ. මම යනවා දුර පළාතකට. මම මේ රැකියාව අතහරිනවා. මම මගේ ජීවිතේ හරිතින් පටන් ගන්නවා. ඔයාගේ උදව්වෙන් තොරව ඇය ස්ථිරව පැවසුවාය. මට පුළුවන් ඔයාට උදව් කරන්න. මම ඔයා වෙනුවෙන් මගේ තාත්තාව අතහරින්න. අභීත මට ඒක කරන්න බැහැ. මම ඔයාට ආදරේ නම් මම ඔයාගේ අනාගතය විනාශ කරන්නේ නැහැ. ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. ඔයා මගේ ජීවිතේ සුන්දරම හීනය වුණා. ඒත් මම තමයි ඔයාගේ සැබෑ ලෝකයේ ගැටලුව. සීතා අවසන් වරට අභීතගේ මුහුණ දෙස බලා ඔහුට කිසිවක් කීමට ඉඩ නොදී කඳුළු සලමින් වේදයෙන් හැරී ගියාය. එය ආපසු හැරී බැලුවේ නැත. ඇය දැන සිටියා. ආපසු බැලුවොත් ඇයගේ ආත්ම පරිත්‍යාගය ඉටු කිරීමට නොහැකි වන බව. අභීත මෙදියම් මන්සන්දියේ මැද තනි විය. නගරයේ ආලෝකයේ ඔහුගේ ඇස්වල කඳුළු වියලී යන්නට විය. ඔහු තම ආදරය, තම සීනය, තමාගේම ආරක්ෂාව වෙනුවෙන් තමාගේ නැතු ආකාරය දුටුවේ. අවසන් කොටසින් හමුවෙමු. පරිස්සමින් ඉන්න.